සුබ දවසක් යාලු හැමෝටම ඔයගොල්ලෝ මේක තුලා ඉන්නේ හසි FFYT YouTube channel එකෙන් තවත් අලුත්ම Free Fire වීඩියෝ එකක් අද වීඩියෝ එකෙන් අරගෙන අවිල්ලා තියෙන්නේ aim එකෙන් ගට අල්ලන්නේ නැතුව කොහොමද headshot ගහන්නේ කියලා. ඉතින් මේක කෙලින්ම one tap headshot ගහන්න පුළුවන් 100%ක් සාර්ථක ක්‍රමයක් තමයි අද අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් මේකට ඔයාගේ phone එක device එක අදාළ වෙන්නේ නැහැ. ඒ වගේම RAM එක storage එක අදාළ වෙන්නේත් නැහැ. ඔයාගේ හැකියාව අතින් ඔයාට පුළුවන් ලොකු වැඩක් ගන්න. ඉතින් මේක ගොඩක් කට්ටියගේ තියෙනවා lag pin එක යන ප්‍රශ්න. ඒ වගේම RAM එකමදි storage එකමදි මෙන්න මේ දේවල් නිසා පොඩි පොඩි අවුල් තියෙනවා. ඉතින් අන්නේ දේවල් තියෙන අයටත් මෙන්න මේ ක්‍රමය අල්ලගත්තොත් ගොඩක් දුරට 150ක්ම සාර්ථක වෙන්න පුළුවන් ගේම් එක පැත්තෙන් හෙඩ්ෂොට් ගහන්න. කියන්නේ ගේම් එක ආතල් එකේ සෙල්ලම් කරන්න පුළුවන් අර වෙනදට වඩා. ඉතින් මේ දේ කරන්න ෆයිල් එකක්වත් වෙන ඇප් එකක්වත් කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. මේකට මම මුංචි ට්‍රික් එකක් හෝ දෙකක් ඔයාලට කියලා දෙනවා. මෙන්න මේ ටික ඔයා පාවිච්චි කරොත් මේ ටික ෆලෝ කරොත් ඔයාලට පුළුවන් මෙන්න මේ ගේම් ප්ලේ එකේ විදියටම හෙඩ්ෂොට් ප්ලේ කරන්න ගේම් එකේ. ඉතින් ඒ වගේම දෙයක් මතක් කරන්න ඕනේ අනිවාර්යෙන්ම අපේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක තෝල් කරලා තියාගන්න සහ මේ වීඩියෝට like එකක් දාන්න. එහෙනම් අපි යන් වීඩියෝ එකට. මම මෙන්න මේ විදිහට Free Fire app එක open කරගෙන game එක ඇතුළට ඇවිල්ලා ඉන්නේ. ඉතින් game එකට ඇවිල්ලා මේ දේ ඔයා හරියටම අල්ලගත්තට පස්සේ ඕනම mod එකක ඔයාට පුළුවන් මෙන්න මේ අද මං කියලා දෙන දේ තේරුම් අරගෙන headshot play කරන්න. කියන්නේ headshot ගහන්න පුළුවන් ඕනම weapon එකකින්. මේකට ගන්න එක අදාළ වෙන්නේ නැහැ. පාත් ට්‍රික් ටිකක් one tap ගහන්න පුළුවන් auto headshot වගේ තමයි. ඒ වගේම තමයි තව දෙයක් මතක් කරන්න ඕනේ. මම කලින් වීඩියෝස් කිහිපයක්ම අරන් ඇවිල්ලා තිනවා. ඔයාලට headshot සෙල්ලම් කරන්න ලොකු support එකක් ගන්න පුළුවන් settings අරන් ආවා, trick අරන් ආවා, headshot ගහන fire button trick ඉඳලා අරන් ආවා. මෙන්න මේ දේවලුත් ඔයා වීඩියෝස් ටික බලන්න බැලුවේ නැත්තම් බලලා මෙන්න මේ වීඩියෝ එකේ අද කියලා දෙන දේත් අල්ලගන්න අරගෙන ඔයා ගේම් එක ප්ලේ කරන්න. එතකොට හොඳ ප්ලේයර් කෙනෙක් වෙන්න පුළුවන් ඔයාට. ස්පීඩ් එක හදාගෙන තනිකරම මැප් එකේ ඔයා සාමාන්‍යයෙන් කිල් අපි හිතමු normal match එක අපි කිල් සාමාන්‍යයෙන් එනිමියෝ 20ක් විතර මරනවා කියලා. එහෙම වුණොත් ඔයාට පුළුවන් ඒ 20ට සාමාන්‍යයෙන් 15කට වඩා වැඩි ප්‍රමාණයක් headshot වලින්ම කිල් කරලා දාන්න. ඉතින් මෙන්න මේ අද කියලා දෙන දේත් හොඳටම බලන්න. වීඩියෝ skip කරන්න එපා. මේ වීඩියෝ එකට like එකක් තාමත් දාලා නැත්නම් like එකක් දාන්න. එහෙනම් අපි training ground එකට යමු. හරි. දැන් training ground එකට ගිහිල්ලා මම ඔයාලට මේක පැහැදිලි කරලා දෙන්නම්. තව දෙයක් කියන්න ඕනේ. අද මේ ගේම් එකට ලොග් වෙලා තියෙන්නේ මගේ ෆෝන් එකෙන් නෙවෙයි වෙන ඩිවයිස් එකකින්. ඒක නිසා මේකෙදි මට ඕගොල්ලන්ට ප්ලේ කරලා පෙන්නන්න බැරි වෙයි. මොකද මේක ස්ක්‍රීන් රෙකෝඩ් දැම්මම මං ගාව තියෙන මේ ඩිවයිස් එකේ ගොඩක්ම ලැග් වෙනවා. මේක මේ ස්ක්‍රීන් රෙකෝඩ් එකත් ලොකු මේ high quality record වෙන්නේ. ඒක නිසා හරි. ඉතින් මේ විදිහට මම training ground එකට ආවා. එද්දිම අතේ මේ විදිහට shorty තියෙනවා shotgun එක. මේකට මොන weapon එකත් අදාළ වෙන්නේ නැහැ. ඕන එකක් පුළුවන්. හරි. ඉතින් මෙන්න මේ විදිහට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පේනවාද lag වෙනවා. හරි. ඉතින් මෙන්න මේ විදිහට බලන්න පුළුවන් ඔයාලට enemy එකෙන් එකට අල්ලන්න නැතුව headshot ගහන්නේ කොහොමද කියලා දෙන්නම්. හරි. ඉතින් මෙන්න බලා ගන්න ඕගොල්ලෝ දකින්න ඇති ඔයාලට වෙලත් ඇති හිතා ගන්න බැරුව ඉන්න කට්ටියත් ඇති. අද මෙන්න මේ ක්‍රමෙත් අල්ලගත්තට පස්සේ අර ඔයා පාවිච්චි කරගෙන වෙන ක්‍රමات එක්ක මේකත් එකතු කරගෙන ගේම් එක ප්ලේ කරන්න ඕන මොඩ් එකක් 100%ක් sure headshot සෙල්ලම් කරන්න පුළුවන් ගේමක් නැතුව easyම. හරි. ඉතින් යාළුවෙන් කරන්න තියෙන්නේ මෙච්චරයි. ඕගොල්ලන්ට පේන ඇති මෙන්න මේ විදිහට ඕනම මොඩ් එකක enemy එක ළඟදී enemy-ට ඔයාව පේන විදිය තියෙනවා මේ zoom එක. ඒ කියන්නේ මෙන්න මේ enemy-ට මේක අහුවෙන්නේ නැති වෙන පේන ඇති රතු වෙනවා ළඟට යද්දි පැත්තකට ඇල්ලුවහම නැහැ. හරිද? මෙන්න මේ විදිහට මෙන්න මේ enemy ගාවට අල්ල රතු වෙනවනේ යාළුවනේ damage කරන්න. හරි. ඉතින් මෙන්න මේ විදිහට fire button එක රතු වෙනවත් එක්කම drag කරන්න. හරිද? මේ drag වෙලා තියෙන්නේ මේ phone එක screen record දාලා තියෙන හින්දා අවුල් වෙනවා. හරි. ඉතින් මම ඔයාලට මේක කොහොම හරි අද කියලා දෙනවා. හරි. දැන් මේ විදිහට රතු පාට වෙච්ච ගමන්ම ඇඟට drag කරන්න තියෙන්නේ fire button එක drag කරලා fresh කරන්න තියෙන්නේ. එතකොටම ඔයාට මේකේ ඔයා වෙන්ද play කරන විදිහට headshot එක ගහන්න. ඒ ගහද්දි රතු වෙනවත් එක්කම fire button එක උඩට අදින්න. එහෙම නැත්නම් U අකුරු හැඩයට අදින්න. ඉතින් මේ විදිහට fire button එක drag කරන්න ඒ ක්‍රමයට. එතකොටම කෙලින්ම ඔළුවේමයි නවතින්නේ. මේක 100%ක්ම sure ක්‍රමයක්. ඒ වගේම තමයි තව දෙයක් කියන්න ඕනේ. මේ ක්‍රම පාවිච්චි කරද්දි ඔයා map එකේ ඕනම මොඩ් එකක් play කරද්දි එක තැන ඉඳන් මේ headshot ගහන්න නැහැ නේ. එහෙම ඉඳන් ගහන්න බෑ ඇත්තටම. ඒක බොරු. ඒක අමාරු වැඩක්. ඉතින් අර වගේ lag වෙන කට්ටිය ඉන්නවා. RAM එක මදි අය ඉන්නවා. ඒ වගේම storage එක අඩු RAM එක මදි සාමාන්‍යයෙන් මාරම කට්ටක් කාලා ගේම් එක සෙල්ලම් කරන අය ඉන්නවා. අන්නේ අයට වටින දෙයක් අද කියලා දෙන්නම්. හරිද? ඔයා හැම ප්ලේ කරන කෙනෙක් ඉන්නවා නම් ඕනම කෙනෙක් මේ ගේම් එක ප්ලේ කරන නිතරම මැප් එකේ මෙන්න මේ විදිහට සෙල්ලම් කරන්න. ඒ කියන්නේ එක තැනින්
ඒ කියන්නේ එක තැන ඉඳන් මෙහෙම ඇවිදගෙන යන්න එපා රන් කරද්දී. ඒ කියන්නේ එක දිගටම මොහොම දුවන්න එපා. වෙපන් එක මාරු කරන්න. ඒ වගේම අතාරින්න ආයේ ජම්ප් කරන්න. ඉතින් මේ විදිහට උඩ පැන පැන යන එකේ ලොකු වාසියක් තියෙනවා දෙයක් කියන්නම්. හරි දැන් අර විදිහට ඇඟට අහුවෙන්න ඇඟටම අල්ලන්නේ නැතුව එම් එක රතු වෙනවනේ මේ වගේ. අන්න දැක්කනේ. මේ වගේ රතු වෙනවා. එතකොට ඔයා කරන්න ඕනේ මේ විදිහට උඩ පයින්නවත් එක්කම උගේ ඇඟට අහුවෙන්න ඇඟට ඒ කියන්නේ අන්න දැක්කනේ. අන්න ඒ වෙලේ ෂොට් එක ආවා. ඒ කියන්නේ උඩ පයින්නවත් එක්කම ඇඟට අල්ලන්නේ නැතුව අර පැත්තට අල්ලද්දි රතු වෙනවනේ ඒකම අදින්න. එතකොට හෙඩ් ෂොට් එක 100%ක්ම හෙඩ් ෂොට් එක යනවා. ඒ වගේම තමයි එක තැන ඉන්නවට වඩා ජම්ප් කර යද්දී ඔයාලට ඒ කියන්නේ එනිමි එක ඉස්සරහට සෙට් වුණා කියන්නේ ඔයා එකපාරටම ජම්ප් කරලා හරි හෙඩ් ෂොට් එක ගහන්න. එතකොට කෙලින්ම ඔළුවේ නවතින්නේ 100%ක්ම ෂුවර්. ඒ වගේම මෙන්න මේ මම අද කියලා දෙන ක්‍රමෙත් පාවිච්චි කරන්න. ඉතින් මේක ගොඩක් කරනවා ඔයාලට. හරිද? දැන් අර ඕනම් මොඩ් එක මේ දේ වෙනවා මට මේක පෙන්වන්න බෑ ෆෝන් එක අවුල් නිසා. ඉතින් රෙකෝඩ් මේක සෙල්ලම් කරන්න බෑ. මේ විදිහටදී ඇඟට රතු වෙනවා. ඒ විදිහට ඔයාලට උඩ රදින් තියෙන්නේ. මේ මම ඩ්‍රැග් කරන විදිහට වෙනද ගේම් එක ප්ලේ කරන විදිහට මේක ප්ලේ කරනවා. නමුත් මේකේ මේ ඩිවයිස් එකේ වැඩේ වෙන්නේ. හරිද? ඔන්න ඔය දේ තමයි ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ. මම හිතනවා පැහැදිලි වෙන්නේ නැති කියලා. මෙන්න මේ විදිහට ඇඟට අහු වෙනවත් එක්කම උඩට අදින්න. එතකොට ඔළුවේ තමයි යාළුවනේ කෙලින්ම නවතින්නේ හෙඩ් ෂොට් එක එනවා. ඒ වගේම අර විදිහට ජම්ප් කළත් ගේම් එක ප්ලේ කරන්න පුරුදු වෙන්න. එතකොට මේ දේ හරියටම වෙනවා. ඒ වගේම මම කලින් දාලා තියෙන වීඩියෝස් වල තියෙන සෙටින්ග්ස් ට්‍රික් පාවිච්චි කරන්න මේ දේත් කරන්න. ඉතින් ගොඩක් ලොකු සපෝට් එකක් එයි. අර වගේ අර RAM එක මදි කට්ටියටත් මේක ගොඩක්ම වටිනවා. ඒක නිසා වීඩියෝ එක අරන් ආවේ. මොකද අපි දෙයක් දැනගෙන අපි ගේම් එක සෙල්ලම් කරාට වැඩක් නැහැ. ඉතින් අනිත් අයත් ආසයි හෙඩ් ෂොට් ගහන්න. ඒ වගේම එතකොට තමයි ගේම් එක ආසාවෙන් උනත් ප්ලේ කරන්න හිතෙන්නේ. ඉතින් හැකෙක් වගේ ප්ලේ කරන්න හැකියාව වෙනවා මේ දේවල් හරියට හදාගෙන ස්පීඩ් එකත් හදාගත්තොත්. ඉතින් මම හිතනවා වීඩියෝ එක වටිනවා ඇති කියලා ඔයගොල්ලෝ හැමෝටම මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් කරන්න කමෙන්ට් කරන්න නොදන්න යාළුවන්ටත් බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. මට මේක ප්ලේ කරලා පෙන්නන්න බැරි හේතුව තමයි මේ අද වෙන ඩිවයිස් එකකින් තමයි ඔයාලට වීඩියෝ එක අරන් එන්නේ. ඒ වගේම තමයි ස්ක්‍රීන් රෙකෝඩ් දාලා මේ ඩිවයිස් එකේ ප්ලේ කරන්න බෑ. ඒකයි ගැටලුව. නැත්තම් මම මේක වැඩේ මොඩ් වලට මාරු කරලා පෙන්නනවා. හරි ඉතින් යාළුවනේ එහෙනම් මේ වගේ තවත් අලුත්ම වීඩියෝ එකකින් හම්බ වෙනකන් සුබ දවසක් යාළුවෝ හැමෝටම.